මොදාලට අද මේ වීඩියෝ එක බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක්. ඕ මේ මගේ හොඳම යාළුවා මල්කිගේ බර්ත්ඩේ එක. මට දින අමතක වෙනවා වුණාට බර්ත්ඩේස් තියෙන මාස මතකයි. ගිය අවුරුද්දේ අපි බර්ත්ඩේ එක සැමරුවේ අපි දෙන්න විතරයි. ඉතින් මේ පාර මට ඕන වුණා මල්කිගේ බර්ත්ඩේ එක තවත් එක සර්ප්‍රයිස් එකක් කරන්න. ඉතින් මං ගිය පාර අපිට අල්ලගන්න බැරි වුණු අපේ සෙට් එකේ අනෙත් යාළුවෝ දෙන්නව ඔන්න කොහොම හරි ගෙන්න ගත්තා. ඇත්තටම ඒක තමයි මල්කිට මන් දුන්න බර්ත්ඩේ ගිෆ්ට් එක. පේනවනේ අපි බර්ත්ඩේ සෝංග් එක කියනකම් කේක් කපන්න බලන් ඉන්න හැටි. හැමදාම නැති වුණත් ඉඳලා හිටලා හරි යාළුවා වුණාම මුණ ගැහෙන්න ඕනි. ඒ මුණ ගැහුණමත් ඉස්සර යාළුකම් ඒ විදියට තියෙන්න ඕනි. යාළුකම් කියන්නේ ඒකටනේ. මං විශ්වාස කරන්නේ අනෙක් කෙනාගේ සතුට බෙදා ගන්න ළඟ ඉන්න බැරි වුණත් එයාට යාළුවෙක් ඕනි කියලා දැනෙන වෙලාවට දුක වේදනාව බෙදා ගන්න තව කෙනෙක් ඕනි කියලා හිතන වෙලාවට යාළුවෝ වුණාම ළඟ ඉන්න ඕනි. දැන් තමයි හොඳම අවස්ථාව. බර්ත්ඩේ ගර්ල් ඇත්තටම කේක් කැපුවේ ඔන්නෝම තමයි. හැබැයි කේක් කැපුවේ නෑ. කේක් එකට කෙටුවා. පේනවනේ ලොකුම කේක් කෑල්ල බලන් ඉන්න අපි. අපි කවදාවත් කාවලට බෑ කියන්නේ. පේනවනේ ඉතින්. ඔන්න දැන් තමයි හොඳම වෙලාව. දැන් තියෙන තෑගි බලන්න. ඒක නම් සතුට පිරුණු දවසක්. ඇත්තටම මං හරි ආසයි මගේ ආදරණීයන් එක්ක සතුටු මතක එකතු කරන්න. මොකද මේ ගෙවෙන මොහොත ආයේ කවදාවත් අපේ ජීවිතේට එන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් හැම වෙලාවෙම අපි අපේ ආදරණීයන් එක්ක, යාළුවෝ එක්ක, පවුලේ අය එක්ක කාලය ගත කරන්න ඕනි. මොකද ජීවිතේ ආයේ ආපස්සට හැරිලා බැලුවම අපිට ඉතුරු වෙන්නේ ඒ ලස්සන මතක විතරයි. ඉතින් මේකත් ඒ වගේ ලස්සන දවසක්. ඉතින් මල්කී ඔයා හරි වටින මලක්. මේ උදාවුනේ ඔයාගේ ජීවිතයේ ලස්සනම අවුරුද්ද. ඔයා වෙනුවෙන් ගොඩක් දේවල් මේ අවුරුද්ද ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් කිසිම මොහතක මාව විනිශ්චය නොකරන මගේ හොඳම යාළුවා වුණාට බොහොම ස්තුතියි. මං ආදරෙයි.